හැමෝටම අයිබෝන්. පොඩි දෙයක් කියන්න අය මම ඔයාලට මම වීඩියෝස් හතක් විතර ඒකැන සාමාන්‍ය එක වීඩියෝ විනාඩි 5-10යි වගේ ප්‍රමාණයක්. ඉතින් පුළුවන්තන ෂෝට් කල්ලිවර වෙලා ඒ වීඩියෝස් හත මම අද උද්දේ 6ට පබ්ලිෂ් වෙන දෑවා. ඉතින් මට ටිකකට කලින් මේ වීඩියෝස් හැම එකක්ම ඩිලිට් කරන්න සිද්ධ වුණා. හේතුව තමයි කමියුනිටි ගයිඩ්ලයින් YouTube එකේ. ඉතින් මගේ අත පසුවීමක් වෙන්න තියෙක. ඉතින් මෙතන ප්‍රශ්න තියෙන්නේ ඒ වීඩියෝස් වල තියෙන්නේ මම කොහොමද මොනවහරි දෙයක් ඉම්පෝර්ට් කරේ. මොකද මම පොරොන්දු වුණා ඔයාලට කොහොමද මේක ඉම්පෝර්ට් කරන එක ප්‍රැක්ටිකලි කොහොමද හරියටම වෙන්නේ කියන එක ඔයාලට අයිඩියා එකක් දෙන්න. ඉතින් ටිකකට කලින් ඒ හැම වීඩියෝ එකක්ම මට ඩිලීට් කරන්න මාස එකමාරක විතර මහන්සිය. මොකද ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මම සමහර දවසට රැට නිදාගන්න දැන් ඊයේත් මම ඕක අද උදේ 6ට පබ්ලිෂ් කරන්න ඕන නිසා ඉක්මනට මම ඊයේ රෑ 1-2 වෙනකන් හිටියා නිදාගන්න නැතුව. මොකද ඉන්ටර්නෙට් ප්‍රශ්න තියෙන නිසා මෙහෙ අප්ලෝඩ් කරන්න ගොඩාක් වෙලා යනවා. චැනල් එකේ ආරක්ෂාව නිසා ඒ ගැන කල්පනා කරලා ඉවරලා මට වීඩියෝස් ටික ඩිලීට් කරන්න සම්පූර්ණයෙන්ම. ඉතින් මම ගැන විශ්වාසය තිබ්බ හැමෝටම සමා වෙන්න කියන්නේ තමයි. ඉතින් මේ වීඩියෝ එක මම අත්‍තරම මේක කියන්න තමයි මම ආවේ. ඉතින් බිස්නස් එකක් කියන එක ප්‍රැක්ටිකලි දෙන්න නැතුව මම කොහොමද දෙන්නේ? දැන් ඔය වීඩියෝස් වල ප්‍රශ්න තිබුණා තියෙන්නේ WhatsApp chat එක පෙන්නනවා. මම කොහොමද සප්ලයි එක chat කරලා මේ කෝඩ් එක දාගත්තේ කොහොමද? ඊට පස්සේ අදාළව මට ඒ ප්‍රයිස් ලිස්ට් එක මම ඒජන්ට් එක කතා කරේ කොහොමද? ඒජන්ට්ගේ ෆෝන් නම්බර්ස් මම ඉතින් ඔහොමනේ ඉතින් පොරොන්දුනේ දැන් ඔයාලට වැඩේ කරනවා කියලා. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් වීඩියෝස්. ඉතින් කවුරුවක් කරව නැති විදියට මට ඒක දෙන්න කොහොමත් ඒ බැලුවනම් නිකන් ඉම්පෝර්ට් කෝස් එකක් කරා වගේ ඔයාලට පළවෙනි වීඩියෝ එක ඉඳන් හත්වෙනි වීඩියෝ එකට බැලුවනම් ඉතින් ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් ටිකකට කලින් මේ වීඩියෝස් හැම එකම මගේ මහන්සිය මට ඩිලීට් කරලා දානවා channel එකේ ආරක්ෂාව නිසා. කරන්න දෙයක් නැහැ. නැත්නම් මට channel එකත් නේ තියෙනවා. subscribers ලා 1000 ආවේ ළඟදී තමයි මම ඒක ගත්තේ. මට ඇත්තටම සමා වෙන්න මොකද දුන්න පොරොන්දුව මට ඉෂ්ට කරගන්න බැරි වෙච්ච එකට. මට මේ වැඩේ කරගන්න බැරුණා. මම ගොඩාක් කල්පනා කරලා ඇනලයිස් කරලා වීඩියෝස් කොහොමද එඩිට් කරන්න ඕන, මෙතනින් මෙයාට මේක දෙන්න ඕන, ඊළඟ පියවර මේක, මේ පියවරට කොහොමද මේ පියවර කොහොමද වෙන්නේ, මේ හැම දෙයක්ම පුදුම ලස්සන විදිහට වීඩියෝස් වල ඇතුළේ තිබුණා. ඕන පොඩි එකට තේරුම් ගන්න හැක් විදිහකට ඉතින් ඉම්පෝර්ට් කරන්න පුළුවන් ඕන පොඩි එකට විදිහට. ඒක කෝස් එකක් කරා වගේ දැනේ. ඉතින් මම ඔයාලට කොහොම හරි මොකක් හරි විදියක් කල්පනා කරලා ප්‍රැක්ටිකල් වීඩියෝ එකක් කොහොමද කරන්න කියලා ඉක්මනටම වීඩියෝ කරන් එන්න. එතකම් මට සමාවෙන්න. thank you මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම.